ඔන්න යාළුවනේ අද මං ඔයාලට අරගෙන ආවේ ආදරණීය නපුරේ කතාවේ දෙවනි කොටස. මේ කොටසත් කියවලා කතාව ලස්සනයි නම් කතාවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න, bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඒ වීඩියෝ එකේ notification එක ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. මේ කතාව ලියලා තියෙන්නේ ඉෂාරායිම් අධිකාරී. අපි කතාව කියවලම් බලමු. කළු පැහැති සුඛෝපභෝගී රථය නගරයේ පිහිටි අති නූතන පංචමහා තරු හෝටලේ දොරටු අසල ඉතාමත් සංසුන්ව නතර විය. හෝටලේ පිවිසුම් දොරටු අසල නතර වූ විදුලි පුපුළුවල රන්වන් ආලෝකය රථයේ ඔපදැමූ මතු පිට මත වැදී පරාවර්තනය වෙද්දී සෙනාලිගේ හදවතේ ගැස්ම වේගවත් විය. ඇය රථයේ දොර විවෘත කිරීමට සැරසෙද්දිම ආදිත්‍ය ඉතාමත් කඩිසරව රථයෙන් බැස ඇය සිටි පසට පැමිණියේය. ඔහු ඉතාමත් ගෞරවාන්විතව සහ සංසුන්ව රථයේ දොර විවෘත කළේය. ආදිත්‍ය වැනි දැඩි රළු පෞරුෂයක් ඇති මිනිසෙකුගෙන් මෙවැනි හදිසි විනීතභාවයක් සෙනාලි කිසිසේත්ම බලාපොරොත්තු වූයේ නැත. ඇය මවිතයෙන් යුතු ඔහු දෙස බැලුව නමුත් ඔහුගේ මුහුණේ තිබුණේ සුපුරුදු ගම්භීර පෙනුමමයි. ඇය සිය මවිතේ සඟවගෙන සෙමින් රථයෙන් බැසගත්තාය. සෙනාලි ආදිත්‍ය ඇයට ඉතාමත් සමීපවමින් පහත් හඬින් කතා කළේය. ඔහුගේ හඬේ තිබුණේ පෙර නොවූ විරූ පැරෑරුම් බවකි. ඇතුළේ ඉන්නේ ලංකාවේ ඉන්න ලොකුම බිස්නස්මන්ලා ටිකක්. ඒ හැමෝම හිතාගෙන ඉන්නේ මේ මුළු ප්‍රොජෙක්ට් එකම කළේ ෂෙරීනා කියලා. ඇත්තටම ෂෙරීනාට ඕනෙත් ඒ ප්‍රතිරූපය මවා ගන්නයි. ඒත් මට ඕනේ අද හැමෝටම මේ වැඩේ පිටුපස්සේ ඉන්න ඇත්තම දක්ෂයා කවුද කියලා පෙන්වන්න. මට ඕන ආවේ අයට හඳුන්වලා දෙන්න. ඔහු මොහොතක් නිහඬ වී සෙනාලිගේ දැස් දෙස කෙලින් බැලුවේය. ඒ බැල්ම තුල තිබුණේ ඇයට ශක්තියක් ලබා දෙන අමුතුම ආකාරයේ විශ්වාසයකි. බය වෙන්න එපා සෙනාලි. මම මේ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන්ම ඔයාලට ලියන්න දුන්නේ මට ඔයාගේ දක්ෂතාවය ගැන ලොකු විශ්වාසයක් තියෙන නිසා. මගේ විශ්වාසයත් ඔයා ඔප්පු කරයි කියලා මම දන්නවා. ඔහුගේ වචන කීපය සෙනාලිගේ සිතේ තිබූ සියලු බිය සහ සැකය දුරු කරලීමට සමත් විය. තමා වැනි සාමාන්‍ය කෙල්ලක කෙරෙහි මෙවැනි බලවත් මිනිසක තිබුවේ විශ්වාසය ඇයට මහ මෙරක් මෙන් දැනුනි. ඇය ගැඹුරු හුස්මක් ගෙන ඔහු සමග හෝටලය තුළට පිවර තැබුවේ ඕනම අභියෝගයකට මුහුණ දීමේ දැඩි අධිෂ්ඨානයකින්. හෝටලේ ශ්‍රවණාගාරයට පිවිසෙන දැවැන්ත දොරවල් විවෘත වෙනවත් සමගම සෙනාලිගේ සිත තුළ ඇති වූයේ නන්නා දුනන චකිතයකි. මීටින් රූම් එකට ඇතුළු වන විටත් එහි සිටි ප්‍රභූ ව්‍යාපාරකින් සියල්ලෝම අසුන්ගෙන සිටියහ. කාමරේ පුරා පැතිර තිබුණේ ඉතාමත් විධිමත් සහ බැරෑරුම් වාතාවරණයකි. ෂෙරීනාද ඇගේ පුද්ගලික ආයතනය නියෝජනය කරමින් ඒ ප්‍රධාන අසුනකට බර වී අතේ තිබූ වයින් වීදුරකට වැනි පැහැති පානයක් සෙමින් තොල ගාමින් සිටියාය. ඇය අසල සිටි පිරිස් සමග සිනාසෙමින් සිටියද ආදිත්‍ය පසුපසින් පැමිණි සෙනාලි දුට සැනින් ඒ මුවග තිබූ කෘත්‍රිම සිනහව මොහොතකින් මැකී ගියේය. ඇගේ දැස්වල මතුවූයේ රළු ක්‍රෝධ සහගත බැල්මකි. ආදිත්‍ය මොකක්ද මේකේ තේරුම? ඇයි මේ වගේ සාමාන්‍ය කෙනෙක්ව මේ වගේ වැදගත් මීටින් එකකට ගෙනාවේ? ෂෙරීනා සියලු දෙනා ඉදිරියේ හඬ අවදි කළේ ඉතාමත් අශෝභන සහ අවඥා සහගත ස්වරයකින්. ඇගේ හඬ මුළු කාමරේ පුරාම දෝංකාර දුන් අතර එහි සිටි අනෙක් ව්‍යාපාරිකයින්ද කුතුහලෙන් යුතුව සෙනාලි දෙස බලන්නට විය. සෙනාලිගේ හිස නිතතින්ම පහත් විය. ඇයට දැනුනේ තමා අතිශයින්ම අසරණ වී ඇති බවයි. ෂෙරීනාගේ වචන කටුමෙන් ඇගේ හදවත පසාරු කරගෙන ගියේය. වටපිට පිරින සිටින පිරිසගේ ඒ විමසුම් සහ උපහාස මුසු බැල්මවල් හමුවේ ඇයට දැනුනේ
මුළු ලෝකෙම තමා දෙස බලා සිනාසෙනවාක් මෙනි. තමා ඇඳ සිටි සරල සාරිය පවා මේ රාජකීය පරිසරයේස නොගැලපෙන බව ඇයට තදින්ම දැනෙන්නට විය. ඇගේ දෑත් වෙවුලන්නට වූ අතර එතනින් පැන දිව යන්නට ඇයට සිතුනි. එහෙත් ආදිත්‍ය කිසිදු කලබලයකින් තොරව ඉතාමත් සංසුන්ව සිය අසුනි වාඩි විය. ඔහු සිය ලිපගොනු මේසේ මත තබා දෑත් එකිනෙක පටලවා ගනිමින් ෂෙරීන දෙස කෙලින් බැලුවේය. ඔහුගේ තැන්පත් පෙනුම තුල තිබුණේ මහා කුණාටුවකට පෙර පවතින නිහඬතාවය වැනි භයානක බවකි. ෂෙරීනා, මේ මීටින් එකේදී වැදගත් වෙන්නේ වැඩේ මිසක් මනුස්සයාගේ තනතුර නෙවෙයි. ආදිත්‍යගේ හඬ ඉතාමත් පහත් වූවත් එහි තිබුණේ කිසිවකටත් විරුද්ධ විය නොහැකි අනදෙන ස්වභාවයකි. ඔහු නැවතත් සෙනාලි දෙස බලා සෙමින් හිස සැලුවේ ඇයට අසුන් ගන්නා ලෙස ඉඟි කරමින්. මේ ප්‍රොජෙක්ට් එකේ හැම අකුරක්ම හැම සංකල්පයක්ම ලිව්වේ සෙනාලි. මේ සැලසුම මේ තරම් සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව ඇගේ නිර්මාණශීලීත්වය. ඒ නිසා ඒක පැහැදිලි කරන්න ඕනේ තෑමයි. ඒක මගේ තීරණේ. ආදිත්‍යගේ වචන ඇසීමෙන් ෂෙරීනාගේ මුහුණ අප්‍රසාදයෙන් නැබලී ගියේය. ඇය යමක් පැවසීමට සැරසුණද ආදිත්‍යගේ දැඩි බැල්ම හමුවේ ඇගේ වචන ගොළු විය. කාමරයේ සිටි අනෙක් පිරිසද ආදිත්‍යගේ ප්‍රකාශයත් සමග සෙනාලි දෙස බැලුවේ වෙනස්ම ආකාරයක ගෞරවයකින් සහ කුතුහලයකින්. පහත් වී තිබූ සෙනාලිගේ හිස සෙමින් එසවිනි. ආදිත්‍ය තමා වෙනුවෙන් පෙනී සිටින ආකාරය ඇගේ හදවතට මහා මෙරක් වැනි ශක්තියක් ලබා දුන්නේය. ඔහුගේ නපුරු පෞරුෂය තුළ තමාට ලැබෙන ආරක්ෂාව ඇයට අමුතුම ආකාරයේ ධෛර්යයක් එක් කර තිබුණි. සෙනාලි සියලු දෙනාගේ විමසුම් බැල්ම මැද සෙමින් ඉදිරියට පැමිණියාය. ශ්‍රවණාකාරයේ තිබූ දැවැන්ත තිරේ ඉදිරිපිට ඇය සිටගත්තේ නොසන්සුන්ව. ඇගේ දෑත් වෙවුලන්නට වූ අතර අතේ තිබූ ලේස පොයින්ට පවා ඇගේ වෙවුල්ම පාලනය කරගත නොහැකිව තිරේ මත තැනින් තැන දිව ගියේය. සෙනාලි සිය ප්‍රසන්ටේෂන් එක ආරම්භ කළාය. මුලදී ඇගේ හඬ ඉතාමත් දුර්වල වූ අතර වචන එකිනෙක පැටලෙමින් තිබුණි. ඇය සිටියේ දැඩි පීඩනයකින්. එහෙත් ඇය සොරෙන් මෙන් ආදිත්‍ය දෙස බැලුවාය. ඔහු සිය අසුනින් මදක් ඉදිරියට නැඹුරු වී දෑත් බැඳගෙන ඉතාමත් ස්ථීර සහ තැන්පත් බැල්මකින් ඇය දෙස බලා සිටියේය. ඒ බැල්ම තුල තිබුණේ ඔයාට පුළුවන් යන නිහඬ පණිවිඩයයි. ඒ බැල්ම දුටු සැනින් සෙනාලිගේ හදවතට අමුතුම ධෛර්යයක් ගලා ආවේය. ඇය ගැඹුරු හුස්මක් ගෙන තම ස්වරය පාලනය කර ගනිමින් ඉතාමත් දක්ෂ ලෙස කරුණු පැහැදිලි කරන්නට විය. ඇය මේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් කළ කැපවීමත් ඇගේ නිර්මාණශීලී සංකල්පවල ඇති ප්‍රායෝගික බවත් නිසා එහි සිටි විදේශීය ආයෝජකයන් පවා මවිතයට පත්විය. ඔවුන් එකිනෙකාට හිස සලමින් ඇගේ දක්ෂතාවය අගය කරන අයුරු පෙනෙන්නට විය. මුළු කාමරේම ඇගේ හඬට වශී වී සිටියදී එක් වරම මහා ශබ්දයක් සමග ප්‍රක්ෂේපණ යන්ත්‍රය ක්‍රියා විරහිත විය. තිරේ මත දිස්සූ රූපරාමු මැකී ගොස් මුළු කාමරේම අඳුරු වී ගියේය. සෙනාලි ගල් ගැසුණාය. ඇය කලබලෙන් වටපිට බැලුවේ කුමක් සිදුවේදයි සිතාගත නොහැකිවයි. ඒ මොහොතේම ඇගේ නෙත ගැටුනේ අඳුරු කෙළවරක අසුන්ගෙන සිටි ෂෙරීනයි. ෂෙරීනා ඉතාමත් සංසුන්ව සිය ජංගම දුරකථනයෙන් යම් පණිවිඩයක් යවමින් මුවකට නැගුණු නපුරු සිනහවක් සඟවා ගැනීමට උත්සාහ කරමින් සිටියාය. මේ අහම්බයක් නොව ෂෙරීනාගේ සූක්ෂම කුමන්ත්‍රණයක් බව සෙනාලිට මොහොතකින් වැටහුණි. "සෝරි සර්, ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් වගේ. මට හිතාගන්න බෑ මොකද උනේ කියලා." සෙනාලි අතිශයින් අසරණව ආදිත්‍ය දෙස බැලුවාය. ඇගේ දැස්වල කඳුළු පිරෙන්නට විය. සියල්ල අවසන් යයි ඇයට සිතුනි. ෂෙරීනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් උපහාසයට සිනාසුනාය. ඇය අසුනින් මදක් නැගිට කාමරයේ සිටි සියල්ලන්ගේම අවධානය තමා වෙත නතු කරගත්තාය. "මම මුලදිම කිව්වා නේද ආදිත්‍ය, මේ වගේ පළපුරුද්දක් නැති පොඩි උන්ට මෙවැනි ලොකු දේවල් බාර දෙන්න බෑ කියලා. බලන්න දැන් අපේ වටිනා කාලේ කොච්චර වේස්ට් කියලා. මේක අපේ ආයතනයට ලොකු ලැජ්ජාවක්." ෂෙරීනා හඬ නගා පවසමින් ශ්‍රවණාකාරය තුළ මහා කලබලයක් සහ නොසන්සුන් බවක් ඇති කිරීමට උත්සාහ කළාය. විදේශීය ආයෝජකයින්ද එකිනෙකා දෙස බලමින්
අප්‍රසාදය පළ කරන අයුරු පෙනිනි. ශෙරීනගේ මේ නපුරු සිනහව සහ කලබලයේ මැද ආදිත්‍ය ඉතාමත් සෙමින් සිය අසුනින් නැගිට්ටේය. ඔහු කිසිදු කලබලයකින් තොරව සංසුන් පියවර තබමින් සෙනාලි අස්සලට පැමිණියේය. ඔහු ඇගේ වෙවුලන උරහිස මත සිය ශක්තිමත් අත් තැබුවේය. ඒ ස්පර්ශය තුළ තිබුණේ මහ මෙරක් වැනි ශක්තියක් සහ ආරක්ෂාවකි. සෙනාලිගේ මුළු සිරුරම ඒ ස්පර්ශයෙන් සංසුන් වූවක් මෙන් ඇයට දැනුනි. ඔහු ඇයට ඉතාමත් සමීප විය. ඔහුගේ තියුණු දැස් සෙනාලිගේ දැස් සමග යාවිය. ටෙක්නිකල් දේවල් නැතුව මේ ප්‍රොජෙක්ට් එක පැහැදිලි කරන්නවට බැරිද සෙනාලි? මේවා ඔයා විසින්ම හදපු සංකල්ප නම් ඔයා ලියපු දේවල් ඔයාගේ හදවතේ සහ ඔළුවේ තියෙන්න ඕනි. ඒකට ස්ක්‍රීන් එකක් අවශ්‍ය නැහැ. ඔහු පහත් නමුත් ඉතාමත් විශ්වාසවන්ත හඬින් ඇගෙන් විමසීය. සෙනාලි ආදිත්‍යගේ ගැඹුරු දැස් දෙස බලා සිටියාය. ඔහු තමා කෙරෙහි තබා ඇති අසීමිත විශ්වාසය ඇයව තවදුරටත් ශක්තිමත් කළේය. ඇය ගැඹුරු හුස්මක් ගෙන සිය දැස්වල තිබූ කඳුළු පිස්සදාගත්තාය. පුළුවන් සර්, මට පුළුවන්. සෙනාලි නැවතත් සබේ දෙසට හැරුණාය. මෙවර ඇගේ හට තිබුණේ පෙර නොවූ විරු ස්ථිර බවකි. ඇය කිසිදු තාක්ෂණික මෙවලමක්, රූපරාමුවක් හෝ සටහනක් නොමැතිව තමා ලියූ ප්‍රොජෙක්ට් එකේ සෑම කරුණක්ම, සෑම සංඛ්‍යාලේඛනයක්ම ඉතාමත් විස්තරාත්මකව සහ පැහැදිලිව විස්තර කරන්නට විය. ඇගේ වචන හරියට ගලා යන ගඟක් මෙන් විය. ඇය කෙතරම් දක්ෂ ලෙස තම සැලසුම ඉදිරිපත් කළාද යත් එතෙක් කලබල කළ සියල්ලෝම වශී වූවන් මෙන් ඇය දෙස බලා සිටියහ. ශෙරීනගේ මුහුණ අප්‍රසාදයෙන් සහ කෝපයෙන් අතුරු වී ගියේය. ඇගේ කළ සියලු බාධාවන් සෙනාලිගේ දක්ෂතා ඉදිරියේ අලු වී ගිය අයුරු දැක ඇගේ මූණ ගුළු විය. සෙනාලිගේ සිය කතාව අවසන් කරනවත් සමගම මුළු ශ්‍රවණාගාරයම දෙවනත් කරමින් විදේශීය ආයෝජකයන් අසුන් වලින් නැගිට සතුටින් අත්පොලසන් දෙන්නට වූහ. ආදිත්‍යගේ මුවගට ඉතාමත් සියුම් සිනහවක් නැගුණි. ඒ ජයග්‍රාහී සිනහවකි. සෙනාලි දිනුවේය. ඒ සමගම ආදිත්‍යද දිනුවේය. බිස්නස් මීටින් එක අවසන් වූයේ සෙනාලිගේ අනපේක්ෂිත ජයග්‍රහණයත් සමගයි. කාමරය තුළ තිබූ දැඩි නිහතතාවය බිඳී ගොස් සියල්ලෝම සතුටින් එකිනෙකා සමග කතාබස් කරමින් පිටව යන්නට වූහ. ආයෝජකයින් ආදිත්‍ය වෙත පැමිණ අතට අතදී සුබ පතද්දී ශෙරීන සිටියේ තවදුරටත් එහි රැඳී සිටීමට නොහැකි තරම් ලැජ්ජාවෙන්. ඇය සිය ලිපිගොනු රළු ලෙස බෑගයට තමා ගත්තාය. ඇගේ දැස්වල තිබුණේ ක්‍රෝධය සහ ඊර්ෂ්‍යාවේ ගින්දරයි. ඇය සෙනාලි අසලින් පිටව යන විට කිසිවෙකුටත් නොඇසෙනසේ මාරාන්තික බැල්මක් හෙළමින් දත් මිටි කෑවාය. ශෙරීනගේ බැල්මෙන් කියුණේ මේක මෙතනින් ඉවර නෑ යන්නයි. මුළු ශ්‍රවණාගාරයම ක්‍රමෙන් හිස් විය. ඉතුරු වූයේ ආදිත්‍ය සහ ශෙනාලි පමණි. සෙනාලි දැඩි මානසික සහ කායික වෙහෙස නිසා අසල තිබූ අසුනක් මත සෙමින් හිඳගත්තාය. ඇය සිටියේ තාමත් ගැහෙන හදවතින් යුතුව. මීටින් එක අතරතුර ඇති වූයේ කලබලකාරී තත්ත්වය සහ ශෙරීනගේ බාධාවන් හමුවේ ඇය දැඩි පීඩනයකට ලක්ව සිටියාය. ඇගේ සුදු මැලි වූ නළලත මත මුතු කැටමෙන් කුඩා දියබිඳු මතුවී තිබුණි. ඇය දැස් පියාගෙන මොහොතක් නිශ්ශබ්දව සිටියේ සියල්ල සිහිනයක් දැයි සිතමින්. ආදිත්‍ය ඇයස්සලට පියවර තැබුවේය. ඔහු සිය කබාවේ සාක්කුවෙන් ඉතාමත් පිරිසිදු සුදු පැහැති ලේන්සුවක් අත්තේය. සෙනාලි දැස් විවෘත කරනවත් සමගම ඇය දුටුවේ තමා ඉදිරිපිට සිටින ආදිත්‍යවයි. ඔහු කිසිදු වචනයක් නොකියාම සෙමින් නැඹුරු වී ඇගේ නළලත මත තිබූ දහදිය බින්දු ඒ ලේන්සුවෙන් ඉතාමත් මෘදු ලෙස පිස දැමුවේය. සෙනාලි ගල් ගැසුණාය. ඇගේ හුස්ම පවා මොහොතකට නැවතුණක් මෙන් දැනුනි. ආදිත්‍ය වැනි දරලඩු නපුරු මිනිසෙකු මෙවැනි අතිශය පුද්ගලික සහ සුවිශේෂී සැලකිල්ලක් දක්වයි කියා ඇය සිහිනකින්වත් සිතුවේ නැත. ඔහුගේ තෑස් තුළ මොහොතකට පෙනී මැකී ගිය ඒ සෙනෙහස සෙනාලිගේ මුළු සිරුරම වෙලා ගත්තේය. ඔයාද මාව දිනෙව්ව සෙනාලි. ඔහු ලේන්සුව පසකටගෙන
සිය සුපුරුදු කාම්බීර හඬින් පැවසීය. සමාගමේ හැමෝම ඉස්සරහා මං ගත්ත තීරණේ නිවැරදි කියලා ඔයාද ඔප්පු කරා. ඒත් මතක තියාගන්න මේ ජයග්‍රහණයත් එක්ක ඔයාට හතර ගොඩක් වැඩි වෙයි. ශෙරීන වගේ අය ලේසියෙන් පරදින්න කැමති නෑ. ඔයාට ඉදිරියේදී මීට වඩා දරුණු අභියෝගවලට මුහුණ දෙන්න වෙයි. ඔහුගේ හඬේ තිබුණේ නපුරුකමට වඩා යම් ආකාරයක කනගාටුවක් සහ ඇය කෙරෙහි ඇති වූ ආරක්ෂක හැඟීමකි. ඔහු ඇයව අනතුරකට ඇද දැමුවේද යන සැකය ඔහුගේ වචන තුළ සැඟවී තිබුණි. සෙනාලි සෙමින් හිස ඔසවා ඔහු දෙස බැලුවාය. ශෙරීන මැඩම් මොනා කළත් සර්මාව බේරගැනී කියලා මන් දන්නවා. ඇය ඉතාමත් සංසුන්ව සහ විශ්වාසවන්තව පැවසුවාය. ආදිත්‍යයේ වචන ඇසීමත් සමග එක් වරම රවා බැලුවේය. ඔහුගේ සංසුන් පෙනුම සැනින් මැකී ගොස් නැවතත් ඒ රළු පෞරුෂය මතුවිය. මං කාගේවත් බොඩිගාඩ් කෙනෙක් නෙවෙයි සෙනාලි. මං කරන්නේ මගේ බිස්නස් එක සහ මගේ සමාගමේ නම ආරක්ෂා කරගන්න එක විතරයි. ඔයා මට වැඩක් ඇති තාක්කල් විතරයි මං ඔයා ගැන බලන්නේ. ඒ නිසා වැඩකට නැති හීන දකින්න එපා. දැන් යමු. තව වැඩ ගොඩක් තියෙනවා. පරක්කු වෙන්න වෙලාවක් නැහැ. ඔහු රළු ලෙස පවසා එතනින් පිටව යන්නට විය. එහෙත් ඔහු ඇවිත ගියේ හිස් දෑතින් නොවේ. සෙනාලිගේ බර ඇති ලිපිගොනු බෑගය සහ ඇගේ අත්බෑගය පවා ඔහු ඉතාමත් සහජයෙන් මෙන් තමාගේ අතට ගත්තේය. ඔහු සෙනාලිට ඒ බර ඉස්ත්‍රීමට ඉඩ දුන්නේ නැත. ආදිත්‍යගේ මේ ආදරණීය නපුරුකම ඉදිරියේ සෙනාලි තේරුම් ගත නොහැකි අසීරුතාවයකට පත්විය. ඔහු වචන වලින් රිදවන අතරේම ක්‍රියාවෙන් ඇයට අසීමිතව සැලකුවේය. ඒ රළු මිනිසගේ සෙවණැල්ලට තමා කෙමෙන් වහල් වෙමින් පවතින බව සෙනාලිටගේ හදවතේ ගැහෙන හඬින්ම වැටහිණි. හෝටලෙන් පිටත අඳුර ක්‍රමයෙන් තීව්‍ර වෙමින් පැවතුණි. හෝටල් ద్వාරයට මදක් ඈතින් අඳුරු කෙළවරක නතර කර තිබූ රතු පැහැති රථයක් තුල සිට ශෙරීන මේ සියල්ල දෙස බලා සිටියාය. ආදිත්‍ය සෙනාලිගේ බෑගය ඉද රැගෙන ඇය වෙනුවෙන් රථයේ දොර විවෘත කරන අයුරු දුටු ශෙරීනගේ දෑත් සුක්කානම් මත තද වී ඇඟිලි තුඩ සුදු පැහැවිය. උඹ හිතුවා සෙනාලි උඹ දිනුවා කියලා? ආදිත්‍ය කියන්නේ මගේ. මට නැති දෙය මේ ලෝකේ කාටවත් අයිති වෙන්න මං ඉඩ දෙන්නේ නැහැ. උඹේ ඔය හිනාව මං වැඩි දවසක් තියෙන්න දෙන්නේ නැහැ. ශෙරීන තනිවම උමුණන්නට විය. ඇගේ සිතේ දැන් තිබුණේ සාමාන්‍ය ඊර්ෂ්‍යාවක් නොවේ. එය මාරාන්තික වෛරයකි. ඒ සමගම ආදිත්‍යගේ රථයේද සෙනාලිට රැගෙන ගිය ගමනාන්තේ බලා පිටත් විය. ඉදිරියේ ඇති මාරාන්තික අනතුරු ගැන සෙනාලි හෝ ආදිත්‍ය කිසිවක් දැන සිටියේ නැත. ඒ රාත්‍රිය ඔවුන් දෙදෙනාගේම ජීවිත සදහටම වෙනස් කරනු ඇති බවට ඉඟි පළ කරමින් වැහි බින්දු නැවතත් වීදුරුව මත පතිත වන්නට විය. හෝටල් පරිශ්‍රයේ රන්වන් ආලෝකයෙන් මිදී රථය මහා මාර්ගයට අවතීර්ණ වන විටත් මුළු පරිසරයම ගිලගෙන තිබුණේ බිහිසුණු වර්ෂාවකේ. අහස කළු කරමින් ඇදහැලෙන වැසි ධාරාවන් රථයේ වීදුරුව මත වැදී විසිරී යද්දී ඉදිරිය පවා නොපෙනෙන තරමට අඳුර තීව්‍ර වී තිබුණි. කළු පැහැති සුඛෝපභෝගී රථය ඒ අඳුරු මාවත දිගේ ඉදිරියට ඇදී ගියේ නිශ්ශබ්දතාවයක් රථය තුල රඳෝගෙනයි. සෙනාලි සිටියේ ජනේලේ වීදුරුවෙන් පිටත පෙනෙන ඒ බියකරු අඳුර දෙස බලාගෙනයි. මීට හෝරාවකට පෙර අත්කරගත් අති විශිෂ්ට ජයග්‍රහණයේ සතුට ඇගේ සිතින් කෙමෙන් ගිලිහි යමින් තිබුණි. ඒ වෙනුවට ශෙරීනගේ රළු බැල්ම ඇගේ මනස තුල නැවතත් මැවී පෙනුණි. ඒ බැල්ම තුල සැඟවී තිබූ වෛරය මේ වැසි රාත්‍රියටත් වඩා භයානක බව සෙනාලිට සිතුණි. ඇගේ සිත නොසන්සුන් විය. කිසියම් අසුබ ඉඟයක් ඇගේ හදවත පෙළන්නට විය. එක්වරම ඒ නිහඬතාවය බිඳී ගියේ රෝද මහා මාර්ගයේ ලිස්සා යන බිහිසුණු හඬින්. ඉදිරියෙන් පැමිණි දැවැන්ත ලොරියක් වැසි අඳුර මැදින් සියලු නීති රීති උල්ලංඝනය කරමින් වේගෙන් ඔවුන්ගේ රථයේ දෙසට ඇදීනු ආදිත්‍ය දුටුවේය. ඒ සාමාන්‍ය අහම්බයක් නොවන බවත් තම රථයම ඉලක්ක කරගෙන මරණය රැගෙන එන යමකු බවත් ආදිත්‍යගේ තියුණු මනසට වැටහුණේ ක්ෂණයකින්. සෙනාලි අල්ලගන්න! ඔහු මහා හඬින් කෑගැසුවේය. විදුලි වේගෙන් ක්‍රියාත්මක වූ ආදිත්‍ය සියලු ශක්තිය යොදා සුක්කානම වමට කරකවා රථය පාරෙන් ඉවතට ගත්තේය.
රථය මඩ සහිත පොළවේ ලිස්සා යමින් පාලනින් ගිලිහි යන්නාක් මෙන් දැනිනි. සෙනාලිගේ හදවත මුවින් පිටතට එමට තරම් වේගයෙන් ගැහෙන්නට විය. ඇය දැස් තදින් පියාගෙන අස්තුනට තද වූයේ මරණය අතළඟ බව දැනෙති. ලොරිය ඔවුන්ගේ රථයේ කෑවී නොකෑවී මහා ශබ්දයක් නගමින් අඳුරේ නොපෙනී ගියේය. රථය මහා ගසක් අසල ගැස්සී නතර වූයේ නූලෙන් මරණයෙන් බේරමින්. මුළු පරිසරයම නැවතත් නිහඬ විය. ඇසෙන්නේ රථයේ වහලේ මත පතිත වන වැහි බිඳුවල ඒකාකාරී හඬ සහ රථයේ එන්ජිමේ සියුම් මැසවිල්ල පමිනි. ආදිත්‍ය සුක්කානම් මත සිය දෑත් අතින් තබාගෙන වේගයෙන් හුස්ම ගනිමින් සිටියේය. ඔහුගේ නළලත මත දහදිය බිඳු මතු වී තිබුණි. සෙනාලි තාමත් දැස් පියාගෙන පපුව මත අත්තබාගෙන සිටියේ සිතුවේ බිහිසුණු අනතුර අදාහගත නොහැකිවයි. දෙදෙනාම විනාඩි කිහිපයක් යනතුරු වචනයක්වත් කතා කළේ නැත. රථය තුල පැවතියේ නිශ්ශබ්දතාවය පිටත ඇසෙන වැසි හඬටත් වඩා බර ඇති බව දෙදෙනාටම රහසින් මෙන් වැටහිමින් තිබුණේ. සෙනාලිවට තුවාලද කොයි හරි වැදුනද? ආදිත්‍යගේ හඬේ තිබුණේ මින් පෙර කිසිදාය නෑසූ සැබෑ වෙවුලීමකි. ඒ රළු දැඩි පෞරුෂය ඒ මොහොතේ මුළුමනින්ම දිය වී ගොස් ඇතිසේකි. ඔහු පසෙකට හැරී දෑතින්ම සෙනාලිගේ උරහිස් දෙකෙන් අල්ලගත්තේ ඇය ආරක්ෂිත දෑ තහවුරු කර ගැනීමට මෙන් දැඩි කනස්සල්ලකින්. ඔහුගේ දෑස්වල තිබුණේ මරණ බිය සහ ඇය පිළිබඳ ඇති වූ අපිරිමිත සැලකිල්ලයි. නෑ සර්, මම හොඳින්. සෙනාලි ගොතගසුමින් පැවසුවාය. ඇගේ හුස්ම තාමත් වේගවත්. ඇගේ දැස් කඳුලින් පිරී තිබුණේ මරණය අභියසටම ගොස් පැමිණ තිගැස්සීම නිසායි. ආදිත්‍ය රථය වහාම පණ කැන්වීමට උත්සාහ කළේ නැත. ඔහුගේ දෑත් තාමත් සුක්කානම් මත වෙවුලමින් තිබුණි. ඒ මාරාන්තික ලොරිය තමාගේ රථය ඉලක්ක කරගෙනම පැමිණි බව ඔහුට ස්ථිරයි. ඔහු සිය තැන්පත් බව සහ සිතේ නොසන්සුන් බව නැවතත් ලබා ගැනීමට මෙන් තවත් මොහොතක් පාරායිනේ අඳුරේම රථය නතර කරගෙන සිටියේය. වැස්සේ හඬ රථය වහලේ මතට වැටෙන්නේ හරියට ගල් කැට වැටෙන්නාක් මෙනි. හරියටම ඒ මොහොතේ තීව්‍ර රතු පැහැති සුඛෝපභෝගී රථයක් ඔවුන්ගේ රථය පසු කර වේගයෙන් ඉදිරියට ඇදී ගියේය. ඒ ශරීරගේ රථයේ බව හඳුනා ගැනීමට ආදිත්‍යයට අපහසු වූයේ නැත. රථය තුල සිටි ශරීනා ආදිත්‍ය සහ ශෙනාලි පාරායින තනි වී සිටිනු දැක ක්‍රෝධයෙන් දැවෙන්නට විය. ඇගේ වෛරය තව දුරටත් ඇවිද වීය. ඇය වහාම සිය දුරකථනය ගැන පණිවිඩයක් සෙනාලි වෙත තැබුවාය. සෙනාලිගේ බෑගය තුල දුරකථනය එක් වරම තියුණු හඬින් නාද විය. ඇය දිගැස්සී වෙවුලන දෑතින් දුරකථනය ගැන බැලුවාය. තිරය මත දිස්සූ වචන කියවන විට ඇගේ මුළු සිරුරම සීතල විය. ලේ ධාතුව උණුවන්නාක් මෙන් ඇයට දැනුනි. මග නතර කරගෙන බොස්ස හුරතල් කරනවද? තමුසෙනම් මහ ලැජ්ජ නැති ගෑණියෙක්. සල්ලි තියෙන මිනිස්සු අල්ලගන්න තමුසට ලැජ්ජාවක් නැද්ද? තමුසේ වගේ එකීට ගැලපෙන්නේ ඔය ඔෆිස් එක නෙවෙයි, නරක ස්පාහෙකට. එතන මීට හොඳ ආදායමක් ගන්න පුළුවන් වෙයි තමුසට. සෙනාලිට දැනුනේ තමාගේ කන්නඩි පැලෙන්නාක් මෙනි. තමාගේ පාරිශුද්ධත්වය සහ ගෞරවය මෙලෙස මඩේ දැමීම ඇයට දරාගත නොහැකි විය. ඇය වචනයක්වත් කිසිවකට වරදක් කර නැතිව තිබියදී මේ සාපරාධයේ අපහාසය ඇගේ හදවත පසාරු කළේය. ඇය වහාම ක්‍රෝධයෙන් සහ වේදනාවෙන් පිරුණු දැසින් ආදිත්‍ය දෙස බැලුවාය. ඇයට මේ සියලු ප්‍රශ්නවල මූලාරම්භය ඔහු බව සිතුනි. සර්, මාව මෙතනින් බස්සන්න, මට යන්න ඕනේ. මට තනියම යන්න. සෙනාලි මහ හඬින් කෑ ගැසුවේ ඇගේ හිතේ තිබූ පීඩනය පිට කරමින්. මොකද්ද සෙනාලි මේ කියන්නේ? පිස්සුද ඔයාට? මේ මහවැස්සේ ඔයා කොහොමද මේ රෑ තනියම යන්නේ? ආදිත්‍ය අතිශය පුදුමයෙන් ඇසුවේය. ලොක් එක අරින්න සර්, මට මේ තතේ තප්පරයක්වත් ඉන්න බෑ. මට යන්න ඕනේ. සෙනාලි දොර ඇරීමට උත්සාහ කරමින් දොරේ අගුලට රළු ලෙස තල්ලු කරාය. ප්‍රශ්නේ මොකද්ද සෙනාලි? ආදිත්‍ය ඇගේ උරස් දින්නල්ලා නතර කිරීමට උත්සාහ කරමින් ඇසුවේය. ඇයෝ එකපාරට මෙහෙම හැසිරෙන්නේ. මං ඔයාට මොන හරි වැරද්දක් කළාද? ප්‍රශ්නේ මොකද්ද කියලා අහන්න එපා සර්. ප්‍රශ්නේ ඔයා.
ඔයා නිසායි තමා මේ හැමදේම වෙන්නේ. මට මේ අපහාස ඉවසගෙන ඉන්න බෑ. හෙට එක්ක මං නැත්තම් මේ මිනිස්සේ ඔෆිස් එකේ ඉඳී. සෙනාලි හැඬු කඳලින් කෑගසමින් නැවතත් දොරට ගැසුවාය. ඇගේ කටහඬ වේදනාවෙන් සහ ක්‍රෝධයෙන් මිශ්‍ර වී තිබුණි. ආදිත්‍ය ඇගේ මේ හදිසි වෙනස් වීම සහ දරුණු හැසිරීමෙන් අන්දමන්ද විය. ඇය මේ පවසන්නේ කුමක් ගැනද? ඇයට යම් පණිවිඩයක් ලැබුණු බව ඔහුට වැටහිණි. ඇය තදින් අල්ලගෙන සිටි දුරකථනය දෙස ඔහුගේ අවධානය යොමු විය. මොකද්ද ඔය ෆෝන් එකේ තියෙන්නේ? මට දෙන්න ඕක. ඔහු අනකලේය. නැහැ මන් දෙන්නේ. මේක මගේ පෞද්ගලික දෙයක්. සෙනාලි දුරකථනය පපුවට තද කරගත්තාය. මං කිව්වා මට දෙන්න කියලා සෙනාලි. ආදිත්‍යගේ දෑත් අතරින් දුරකථනය උදුරා ගැනීමට දැඩි ලෙස උත්සාහ කළාය. සෙනාලියේ වළක්වන්නට තත් කරත්තේ දෙදෙනා අතර රථය තුල දැඩි පොර බැදීමක් ඇතිවිය. ආදිත්‍යගේ ඇගේ දෑත් පාලනය කිරීමට උත්සාහ කරත්තේ ඔහු නොදැනුවත්වම ඇගේ සිරුරට බර විය. ඒ මොහොතේ ඔවුන් දෙදෙනාගේ මුහුණු අතර තිබුණේ අඟල් කීපයක පරතරයක් පමණි. සෙනාලිගේ උණුසුම් හුස්ම ආදිත්‍යගේ මුව මත වැදෙන්නට විය. ඇගේ දැස්වල පිරුණු කඳුළු වීදුරු ලාම්පු එළියට දිදුලමින් තිබුණි. චිත්‍රපටයක අතිශය හැඟීම්බර දර්ශනයක් මෙන් ඔවුන් දෙදෙනාගේ දැස් එකිනෙකා යාවී මොහොතකට මුළු ලෝකයම මහා වර්ෂාව සහ සෙරීනාගේ වෛරය පවා අමතක වී ගියේය. ඒ බැල්ම තුල තිබුණේ මතු පිටින් පෙනෙන රළු බවට වඩා ගැඹුරු තාමත් හඳුනා නොගත් බැඳීමක ඉඟියකි. ආදිත්‍යයේ මොහොනෙන් මිදී ඊටමත් කඩිසරව සෙනාලිගේ දත් අඩපණ කර ඇගේ අතින් දුරකථනය උදුරා ගත්තේය. සෙනාලි පරාජිතව අසුනට බර වී මුහුණ වස්සාගෙන ඉකිබිඳ හටන්නට විය. ආදිත්‍ය දුරකථනයේ තිරේ දෙස බැලුවේය. ආදිත්‍ය සෙනාලිගේ දුරකථනයේ තිරේ මත ශරීරණගේ නින්දිත පණිවිඩය කියෙව්වේය. ඔහු කියවන සෑම වචනයක් පාසාම ඔහුගේ දැස් රුධිරයෙන් රතු වී ගිය අතර හකුපාඩ තද වූයේ දැඩි ක්‍රෝධය නිසා. සෙනාලි වැනි අහිංසක යුවතියගේ චරිතයට මෙතරම් පහත් අන්දමින් අපහාස කිරීමට ශරීරණ පෙළඹීම ඔහුට දරාගත නොහැකි විය. ඔහුගේ ශරීරය පුරා ගලා ගිය ඒ මහා කෝපය පාලනය කර ගැනීමට ඔහු දැඩි උත්සාහයක් ගත්තේය. ඔහුට උන්හිටතැන් අමතක වූ අතර මොහොතකට මුළු ලෝකයම ඔහු ඉදිරියෙන් නිශ්ශබ්ද වූවක් මෙන් දැනුනි. ඔහු කිසිවක් නොකියාම ඊටමත් කඩිසරව සේ ජංගම දුරකථනය ගැන අංග කීපයක් ලැබුවේය. සෙනාලි පුදුමයෙන් සහ බියෙන් යුතුව ඔහු දෙස බලා සිටියාය. ඔහු ඇමතුම ලබා ගත්තේ සෙනාලිගේ මවටයි. අම්මා මං ආදිත්‍ය කතා කරන්නේ. ඔහුගේ හඬ පෙර තිබූ රළු බවින් මිදී අතිශය ගෞරවණීය සහ මෘදු ස්වරයක් ගත්තේය. පුතේ ආදිත්‍ය සෙනාලි දුව තාම ආවේ නැහැ. මම මේ බලාගෙන හිටියේ. සෙනාලිගේ මවගේ හඬ දුරකථනයෙන් ඇසෙන විට සෙනාලි අන්දමන්ද විය. මම ආදිත්‍යව හඳුනන්නේ කෙසේද? බය වෙන්න එපා අම්මා. තව ටිකක් වෙලා මීටින් එක තියෙනවා. වැඩි ඉවර වෙලා මම්ම සෙනාලිව ගෙදරට ගෙනත් දාන්නම්. වැස්ස නිසා පරක්කු වෙයි. ඒ නිසා අම්මා අනවශ්‍ය විදියට කලබල වෙන්න එපා. ඇගේ ආරක්ෂාව ගැන සම්පූර්ණ වගකීම් මං ගන්නවා. මං ඉන්නකන් ඇයට කිසිම කරදරයක් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. ආදිත්‍ය ඉතාමත් විශ්වාසවන්ත ලෙස පැවසීය. සෙනාලි මවිතෙන් ගල් ගැසී බලා සිටියාය. තමාගේ මව සහ මේ දැඩි හදවතක් ඇති ව්‍යාපාරිකයා අතර මෙතරම් සමීප සම්බන්ධයක් තිබුණේ කෙසේද? ඇත්තෙන්ම සෙනාලි නොදත් රහසක් එහි සැඟවී තිබුණි. සෙනාලිගේ මව කලකට පෙර ආදිත්‍යගේ නිවසේ සේවය කළ තැනැත්තෙකි. නමුත් ඇය හුදෙක් සේවිකාවක් පමණක් නොවුවාය. ආදිත්‍යගේ මව සහ සෙනාලිගේ මව එකම වයසේ පසු වූ ඉතාමත් කුළුපකු මිත්‍රයන් මෙන් සිටි අය වූහ. ආදිත්‍යගේ මව ජීවතුන් අතර සිටි කාලයේදී සෙනාලිගේ මව ඇයට සෙවණැල්ලක් මෙන් උදව් කළාය. ආදිත්‍ය කුඩා කල සිටම සෙනාලිගේ මවට සැලකුවේ තමන්ගෙම ලේනාතියකට මෙනි. ඔහු තුල වූ දැඩි පෞරුෂයට යටින් ඇය කෙරෙහි වූ ඉමහත් ගෞරවයකි. ආදිත්‍යගේ මව මෙලව හැරගිය පසුත් ඒ බැඳීම ආදිත්‍යගේ සිතේ නොනැසී පැවතුණි. සෙනාලි මේ කිසිවක් දැන සිටියේ නැත. ඇය සිතා සිටියේ තමාට මේ රැකියාව ලැබුණේ හුදෙක් ඇගේ දක්ෂතාවයට පමණක් යා.
දුරකථනයේ අනෙක් පසින් සෙනාලිගේ මව සැනසුම් සුසුමක් හෙළුවාය. ඇයට ආදිත්‍ය තමන්ගේම පුතෙකුමෙන් විශ්වාසයි. හොඳයි පුතේ පරිස්සමින් එන්න. ඇය පවසා ඇමතුම විසන්ධි කළාය. ආදිත්‍ය දුරකථනය පසෙක තබා ගැඹුරු හුස්මක් ගත්තේය. ඔහු සෙනාලි දෙස බැලුවේය. ඇගේ දැස්වල තිබූ කුතුහලය සහ ප්‍රශ්නාර්ථයන් ඔහුට වැටහිණි. එහෙත් ඔහු කිසිදු පැහැදිලි කිරීමක් කිරීමට ගියේ නැත. ඔහුගේ සිතේ දැන් තිබුණේ එකම එක අරමුණක් පමණි. ඒ සෙනාලගේ ගෞරවය කෙලසූ ශෙරීනට නිස්පාඩමක් ඉගැන්වීමයි. ඔහු රථේ පණ ගැන්වූයේ අතිශය වේගයකින්. ඒ වේගය තුළ තිබුණේ ඔහුගේ සිතේ ඇවිලෙන කෝපයේ තරමයි. සෙනාලිසිය අසුනට තද වී අතීතයේ සැඟවුණු මේ අභිරහස් බැඳීම් ගැන කල්පනා කරමින් නිහඬ වූවාය. වැසි රාත්‍රියේ අඳුර මැදින් රථය ඉදිරියට ඇදී ගියේ තවත් මහා කුණාටුවකට පෙරවදනක් ලියමිනි. ආදිත්‍ය රථේ පණ ගැන්වූයේ ඇය බලාපොරොත්තු වූ ඔවුන්ගේ සුපුරුදු මාවතට නොව නගරයේ අඳුරු කෙළවරකට විහිදුණු වෙනත් පාරකටයි. වැස්ස වේගයත් සමග රථයේ වේගයද වැඩි වෙද්දී සෙනාලිගේ සිත තුළ මතුවේ දරාගත නොහැකි බියකි. ශෙරීනගේ නින්දිත පණිවිඩය කියවීම පසු ආදිත්‍ය මෙතරම් වේගයෙන් තමා රැගෙන යන්නේ කොහේදයි ඇයට සිතාගත නොහැකි විය. සර් කොහෙද මේ යන්නේ? ඇයි මේ පාරෙන් යන්නේ? ඔයත් මාව අර චරාගෑනියෙක් වගේද දකින්නේ? මාව අත්හැරලා දාන්න සර්. මට තනියම යන්න පුළුවන්. සෙනාලි හැඬු කඳලින් යුතුව මහා හඬින් ඇසුවාය. ඇගේ කටහඬ වේදනාවෙන් වෙවුලන්නට විය. තමා මෙතරම් ගලු කර තමාගේ දක්ෂතාවය අගය කළ මේ මිනිසාත් තමා ගැන වැරදි චිත්‍රයක් මවාගෙන ඇද්දැයි යන සැකය ඇගේ හදවත පසාරු කළේය. එහෙත් ආදිත්‍ය වචනයක්වත් කතා කළේ නැත. ඔහුගේ දැස් මහා මාර්ගය දෙසටම යොමු වී තිබූ අතර හකුපාඩ තද වී තිබුණේ දැඩි තීරණයක ලක්ෂණය පෙන්වමින්. ඔහු කෙලින්ම රථේ පදවගෙන ගොස් නතර කරේ නගරයේ පිහිටි ශෙරීනගේ සුඛෝපභෝගී නිවස ඉදිරිපිටයි. හරියටම මේ මොහොතේ ශෙරීනාද සිය රථයෙන් බැස කුඩයක්ද ඉහළගෙන නිවසට ඇතුළුවීමට සැරසෙනවා පමණි. බහින්න ආදිත්‍ය අනකලේය. ඔහුගේ හඬේ තිබුණේ කිසිවෙකුටත් විරුද්ධ විය නොහැකි දැඩි බවකි. සෙනාලි තිගැස්සී ගියාය. ආදිත්‍ය තමා මෙතනට රැගෙන ආවේ ඇයිදයි ඇයට වැටහිණි. ඇගේ හදවතේ තිබූ සියලු බිය සැනින් අතුරුදහන් වී ඒ වෙනුවට මහා ආත්ම අභිමානයක් සහ ක්‍රෝධයක් මතුවිය. ඇය රථයෙන් පස ආදිත්‍ය යමක් කිරීමට හෝ කීමට පෙරම විදුලි වේගෙන් ශෙරීන අසලට දිව ගියාය. තමාගේ ජීවිතයත් ගෞරවයත් කෙලසීමට උත්සාහ කර ඒ ගැහැණිය ඉදිරියේ සෙනාලි තවදුරටත් අසරණ වීමට සෝදානම් නොවිය. ශෙරීනා සෙනාලිගේ මුවින්නේ නම පිට වෙනවත් සමග ඇය සිය මුළු ශක්තියම යොදා ශෙරීනගේ කම්බුල හරහා මහා හඬින් පහරක් ගැසුවාය. වැසි රාත්‍රියේ නිහඬතාවය බිඳී ගියේ ඒ පහර නිශ්ශබ්දතාවයෙන්. ශෙරීන තිගැස්සී ගල් ගැසුණාය. ඇගේ අතේ තිබූ කුඩේ පවා පසකට විසිවිය. ඇය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ඒ ප්‍රහාරයෙන් ඇගේ මුහුණ අප්‍රසාදයෙන් සහ වේදනාවෙන් නැඹරී ගියේය. තමුසේ දැනගන්නවා ශෙරීනා. තමුසේ එක එක නැටුවට සල්ලිවලට ඕනම දෙයක් විකුණුවට මට එහෙම අමාරුවක් නෑ. මම්මගේ මහන්සියෙන් ජීවත් වෙන කෙල්ලෙක්. මගේ ගෞරවයට අත තියන්න තමුසෙට කිසිම අයිතියක් නෑ. අනික තමුසේගේ මේ නල්ලමලේ නපුරු කුමාරයව තමුසෙම තියාගන්නවා. මට මෙයා එපා. මම්මගේ රැකියාව විතරයි කරන්නේ. අදටත් හෙටත්. මම මෙතෙන්ට ආවේ මගේ හැකියාව මත මිසක් වෙන දේවල් නිසා නෙවෙයි. සෙනාලි කෑගසා පැවසුවාය. ඇගේ දැස්වලින් ගලා ආවේ වේදනාව නොව කෝපයයි. ආදිත්‍ය රථයට හේතු වී මවිතෙන් බලා සිටියේය. තමා ඉදිරිපිට සිටින්නේ එතෙක් දුටු සෙනාලිමතයි ඔහුට සැක හිතුණි. ඇගේ ඉදිතර බව හමුවේ ඔහුගේ හදවතේ ඇති ඇය කෙරෙහි තිබූ ගෞරවය තව තවත් වැඩි විය. සෙනාලි තවදුරටත් එහි රැඳී සිටියේ නැත. ඇය වහාම පාරට දිව ගොස් ඒ අසලින් පැමිණි ත්‍රිරෝද රථයකට අත දමා වහාම එයට ගොඩ විය. ආදිත්‍යට ඇව නතර කිරීමටවත් වචනයක් කීමටවත් වෙලාවක් ලැබුණ නැත. ඔහු වහාම සිය රථයට නැගී
ත්‍රිරෝද රථයේ පසුපසින් ලුහු බැඳ ගියේය. ත්‍රිරෝද රථ රියදුරා කණ්ණාඩියෙන් පසුපස බලමින් මේ නිරීක්ෂණය කළේය. මිස් අර කාර් එක අපේ පස්සෙන් එනවා. මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔහු කුතුහලෙන් ඇසුවේය. කමක් නෑ, නවත්තන්න එපා. දිගටම යන්න. සෙනාලිසිය මුහුණ දෑතින් වසාගෙන ඒකි බිඳමින් පැවසුවාය. මිස්ගේ බොයිෆ්‍රෙන්ඩ් එන්නේ තරහ වෙලා වගේ නේද? රියදුරා සිනාසෙමින් ඇසුවේය. ඔව්. සෙනාලි ආරක්ෂකවත් වැඩිදුර ප්‍රශ්න කිරීම නතර කිරීමටත් සමගම එසේ පවසා අහක බලාගත්තාය. ඒ ඔව් යන වචනය ඇගේ හදවතේ ගැඹුරුම තැනක රිදුමක් ඇති කළේය. ඇගේ සිතේ තිබුණේ ආදිත්‍ය ගැන ඇති වූ තේරුම්ගත නොහැකි කලකිරීමකි. ඔහු තමා වෙනුවෙන් පෙනී සිටියද ශෙරීන වැනි කාන්තාවකගෙන් තමාට මෙවැනි අපහාසයක් අසන්නට ලැබුණේ ඔහු නිසා බව ඇයට සිතුණි. සෙනාලිගේ නිවස ඉදිරිපිට ත්‍රිරෝද රථේ නතර වන තුරුම ආදිත්‍යගේ රථය මීටර් කිහිපයක් පිටුපසින් සෙමින් පැමිණියේය. ඔහුට අවශ්‍ය වූයේ ඇය ආරක්ෂිතව නිවසට යන බව සහතික කර ගැනීමටයි. සෙනාලි ත්‍රිරෝද රථයෙන් බැස රියදුරාට මුදල් ගෙවා ආදිත්‍ය දෙස එක බැල්මක්වත් නොහැලා නිවස දෙසට දුව ගියාය. ඇය නිවසට ඇතුළු වී දොර වසා ගන්නා තෙක් ආදිත්‍ය රථය තුලට වී බලා සිටියේය. අඳුර වැසි රාත්‍රියේ නිහඬතාවයේ මැද ආදිත්‍ය සිය ජංගම දුරකථනයගෙන කිහිප වතාවක්ම සෙනාලිට ඇමතුම් ලබා ගත්තේය. ඔහුට ඇගෙන් සමාව ගැනීමටවත් ඇත්ත පැහැදිලි කිරීමටත් අවශ්‍ය විය. නමුත් සෙනාලි ඒ කිසිදු ඇමතුමකට ප්‍රතිචාර දැක්වුවේ නැත. අවසානයේ ඔහු දිග සුසුමක් හෙලා සිය රථය හරවගෙන අඳුරේ නොපෙනී ගියේය. එදින රාත්‍රියේ සෙනාලිගේ නිවසේ මෙන්ම ආදිත්‍යගේ මාලිගාවක් වැනි නිවසේද කිසිවෙකුට නිින්ද ගියේ නැත. සෙනාලිගේ හදවතෙත් ආදිත්‍යගේ හදවතෙත් නොනිමෙන මහා කුණාටුවක් හමා යමින් තිබුණි. සෙනාලි සිටියේ දැඩි මානසික පීඩනයකයි. ඇය ඇඳමත වැතිරි සීලිම දෙස බලා සිටියේ නිින්ද ඇයසලටවත් නොපමිණි බැවින්. වැසි හඬ තාමත් ජනේලේ වීදුරු මත වැදී විසිරෙද්දී ඇගේ සිතේ තිබුණේ ශෙරීනගේ නින්දිත වචන සහ ආදිත්‍යගේ අමුතු හැසිරීම් පිළිබඳ වූ වේදනාකාරී සිතුවිලි සමුදායකේ. මං කොයිතරම් මෝඩ වුණාද? ඇය තනිවම මුමුණ ගත්තාය. මගේ හැකියාව ගැන විතරක් විශ්වාස කරලා හිටපු මට අද මුළු ලෝකෙම ඉස්සරහා නින්දාවක් අහගන්න උනා. මගේ වැරද්ද තමයි. කොච්චර දක්ෂ වුණත් සීමාවන් තියාගන්න මන් දැනගන්න ඕනි. සෙනාලි දැඩි තීරණයකට එළඹුණාය. තමාට මේ රැකියාව අත්‍යවශ්‍යවද තම ගෞරවය ඊට වඩා වටින බව ඇය තේරුම් ගත්තාය. හෙට ඉඳන් මම මගේ වැඩේ විතරක් කරනවා. රස්සාවට අදාළ දේවල් ඇරෙන්න මං ආදිත්‍ය සර් එක්ක වචනයක්වත් වැඩියෙන් කතා කරන්නේ. වෙලාවට වැඩට යනවා. වෙලාවට වැඩ ඉවර කරලා ගෙදර එනවා. මට ලැබුණ ඉන් අවුට් ටයිම් එකට විතරක් මං ඔෆිස් එකේ ඉන්නවා. එතකොට කාටවත් මට ඇඟිලි දික් කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඇය තමාටම පොරොන්දු වූවාය. ආදිත්‍ය කෙරෙහි ඇගේ හදවතේ මතු වූ ඒ සියුම් ආකර්ෂණය අලු කර දැමීමට ඇය දැඩිව අධිෂ්ඨාන කරගත්තාය. අනෙක් පසින් ආදිත්‍යගේ මාලිකාවක් වැනි නිවසේ ආලෝකය ඒ රාත්‍රියේ නිවී ගියේ නැත. ඔහු සිය කාමරයේ බැල්කනියට වී අඳුරු අහස දෙස බලා සිටියේය. ඔහුගේ මනස තුල සෙනාලිගේ කඳුළු පිරුණු දැසත් ශෙරීනට දුන්නේ ඉදිතර ප්‍රහාරයක් මැවී පෙනුනි. මන් නිසා සෙනාලිට ඒ වගේ අපහාසයක් අහගන්න උනා නේද? ඔහු තනිවම පවසා ගත්තේය. ඔහුගේ හදවතේ කොනක තේරුම් ගත නොහැකි රිදුමක් පතුවිය. ඔහු වහාම එය මඩ පැවැත්වීමට උත්සාහ කළේය. නැහැ, ඇත්තටම මගේ හිතේ ඇය ගැන කිසිම විශේෂයක් නැහැ. මං ඇය ගැන බලන්නේ තිලකම්ම නිසා. ඇය මගේ අම්මගේ හොඳම යාළුවා වුණ එකත් මං පුංචි කාලේ මට අම්මෙක් වගේ සැලකුව එකත් නිසා විතරයි. මං ඇයගේ දුව ගැන බලන්නේ. මන් නිසා තිලකම්මගේ දුවට කැලලක් වුණා කියන එක විතරයි මගේ මේ කනගාටුවට හේතුව. ඔහු ශෙරීන ගැන සිතුවේ දැඩි අප්‍රසාදයකින්. ශෙරීන කියන්නේ තනිකරම විසක්. මගේ ජීවිතයට ඇඟිලි ගහන්න ඇයට අයිතියක් නැහැ. සෙනාලිට මන් දුන්න වගකීම ඇයට දරා ගන්න බැරි වුණාට මම මොනා කරන්නද? ආදිත්‍ය නැවතත් සිය දුරකථනය දෙස බැලුවේය. සෙනාලි ඔහුගේ ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වා තිබුණි. ඒ නොසලකා හැරීම ඔහු වැනි අභිමානයක් ඇති මිනිසෙකුට දරා ගැනීමට අපහසුවද
සෙනාලික වේදනාව හමුවේ ඔහු නිහඬ විය. රාත්‍රිය කෙමෙන් ගෙවී ගියද දෙදෙනාගේම සිත් තුළ තිබූ ඒ කුණාටුව සංසිඳී නොතිබිනි. සෙනාලි පෞද්ගලික සීමාවන්ගේ බැම්ම ශක්තිමත් කරත්තේ ආදිත්‍ය තම සිතේ උපදින හැඟීම් හුදෙක් කෘතගුණ සැලකීමක් ලෙස හංවඩු ගසමින් තමාටම වංචා කරගන්නට උත්සාහ කළේය. පසුදා උදෑසන අවදි වන විටත් සෙලානිගේ දැස් නිදිවැරීම නිසා මදක් රතු වී තිබුණි. රාත්‍රිය පුරා ඇගේ මනස අතීතයත් වර්තමානයත් අතර දෝලණය වෙමින් තිබුණද ඇය සිය අධිෂ්ඨානය අත්හැරියේ නැත. ඇය ඉතාමත් පිළිවෙලට සැරසී අන් කවරදාටත් වඩා කලින් කාර්යාලයට පියමැන වැදුනාය. ඇය සිට ඇය හුදෙක් සේවිකාවක් පමණි. ආදිත්‍යගේ පෞද්ගලික ලෝකයකට හෝ ඔහුගේ ආරක්ෂක රැකවරණයට ඇය තවදුරටත් වහල් නොවන බව ඇය තමාටම කිවිසගත්තාය. ඇය කාර්යාලයට ඇතුළු වන විටත් එහි වාතාවරණය අමුතුම නිහඬතාවයකින් බෙලී තිබුණි. සෙනාලිසිය අසුන වෙත යන අතරතුර දුටුවේ ෂෙරීන ඒ වන විටත් එහි පැමිණ සිටින බවයි. සෙනාලිගේ හදවත මොහොතකට වේගෙන් ගැහෙන්නට විය. ඊයේ රාත්‍රියේ තමා ඇයට ගැසූ ඒ මහා පහර ගැනත් ඇගේ නින්දිත හැසිරීම ගැනත් මුළු කාර්යාලම ඉදිරියේ ඇය කෑගැසුණු ඇතැයි සෙනාලි බලාපොරොත්තු විය. එහෙත් ෂෙරීනා ඇය දෙස එක බැල්මක්වත් හෙළුවේ නැත. ෂෙරීනා ඉතාමත් සාමාන්‍ය ලෙස සිය ලිපිගොනු පරීක්ෂා කරමින් අසල සිටි සේවකයෙකු සමග ඉතාමත් සුහදව සිනාසෙමින් කතා කරන දුටු සෙලීනට එය මහත් ගැටලුවක් විය. ඊයේ ඒ තරම් තයක් වෙලත් මෙයා මේ තරම් නිහඬයි. මං ඇයට ගහපු එක් ගැන ඇය පරිගන්න හදන්නේ මෙහෙමද? සෙනාලි තමන්ගෙන්ම විමසා ගත්තාය. ෂෙරීනගේ මේ අමුතු නිහඬතාවය සෙනාලිගේ සිතේ තව තවත් ශකිතයක් ඇති කළේය. එය හරියට මහා කුණාටුවකට පෙර පවතින අසුබ නිහඬතාවක් වැනි විය. සෙනාලිසිය මේසේ මත තිබූ පරිගණකය පනගන්වා වැඩ ආරම්භ කිරීමට උත්සාහ කරද ඇගේ දැස් නිතදින්ම කාර්යාලයේ පිවිසීම් දොරටුව දෙසට යොමු විය. හරියට මේ මොහොතේ මුළු කාර්යාලයේම අවධානය තමා වෙත නතු කර ගනිමින් ආදිත්‍ය සිය ගම්බීර පියවර තබමින් ඇතුළට පැමිණියේය. ඔහුගේ මුහුණේ තිබුණේ සුපුරුදු දැඩි බව වුවත් ඔහුගේ දැස් තාමත් නිදිවැරූ ලක්ෂණ පෙන්වීය.